ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන කියලා මමලෙම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. පෙතුනේ යාවි කිරි බොනවා ගුඩු 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 ගුඩුස්. ඇත්තටම කිරි කෝප්පේ ගාන මෙතන තියනවා දාලා. ඕ 430ක්. ඉතින් මේ අවුරුද්ද අපිට අපේ පවුලට ගොඩක් විශේෂ අවුරුද්දක්. මොකද මේ අවුරුද්දේ අපේ පවුලට අලුත් සමාජිකයෙක් එකතු වෙනවා. ඊයේ රෑ මම ගේ අස් කරලා මොප් කරා. ඉතින් අද උදේ මොප් කරේ නැහැ. අද උදේ නැගිටලා ගේ අතු ගාලා දුම් අල්ලලා ඉතින් මේ ලෑස්ති වෙන්නේ සුබනකටින් කිරි උතුරන්න. ඉතින් මම ඊයේ ලස්සන කොළ ටිකක් එකතු කරලා ලස්සන වාසයකට හදාගත්තා මේස සරස ගන්න. Good boy. Nhỏ chừng ngọt. Aki. Ai nè? Aki con. Aki bye về lại Aki ai. Trời ơi, Aki gini habis tenang ni. මගේ වීඩියෝස් බලන අය මගේ ෆේස්බුක් එකේ ඉන්න අය දැනටමත් දන්නවා අපේ ලිලීවයි රියෝවයි. ඉතින් මම වීඩියෝස් කරනවා ඇත්තටම අඩුයි. හැබැයි මම ගන්න මොන වීඩියෝ එකේ වුණත් ගෙදර නම් මම මේ දාන කන්ටෙන්ට් එක මම කරන්න ගෙදර නම් මේ අනිවාර්යෙන් මේ දෙන්නත් ඉන්නවා ඒ වීඩියෝ වල. ඉතින් මේ දෙන්නත් අපේ පවුලෙම සමාජිකයෝ දෙන්නෙක්. හස්බන්ඩ්ටයි මටයි ඉතින් පුදුම ආදරයක් තමයි මේ දෙන්න තියෙන්නේ. හරිම ආදරෙයි. අපි නැත්තම් අපිට මේ දෙන්න ඉන්න කැමතිත් නැහැ. අපි ඉතින් එයාලා වැත්තරම කොහෙවත් දාලා යන්නෙත් නැහැ. එයාලා හැදෙන්නේ අපිත් එක්කමයි ගේ ඇතුළෙමයි හැදෙන්නේ. මම දැන් ඉතින් එයාලාට කිව්වේ ඊළඟ අවුරුද්දේ අවුරුදු සමරනකොට ඔන්න ඔය දෙන්නත් එක්කම මැදින් මෙතන ඉඳන් ඉන්නේ අපේ නංගි බබා හරි මල්ලි බබා හරි කියලා. ඔන්න කයියෙන් ලිප ගිනි මොලවන නැකත් වෙලාවත් ආවා. ඊට පස්සේ මේ පාර මම ලිප ගිනි මොලවන්න ලාම්පු තෙලුත් ලෑස්ති කරන් හිටියේ නැත්නම් හරිම අමාරුයි මේ ලිප අවුලවන්න. දැන් ඔයාලා බලයි අයි මම මෙහෙම hina වෙන්නේ කියලා. මං කිරි දාන්න කිව්වහම දැන් නැකතත් ඇවිත් තියෙන්නේ. දැන් වෙලාවත් හරි ලිප ගිනි මොලවපු මේ කිරි ටික දාන්න නැතුව ඒක පරක්කු කර එක අයිටම් දානවා යා. ඉතින් හැමදාම වගේ ඔන්න අපි තුන් දෙනාම එකතු වෙලා සුබ මොහොතින් කිරි උතුරන්න කිරි මුට්ටිය ලිපෙන් තිබ්බා. මං හරිම ආසයි මේ චාරිත්‍ර කරන්න. ඉතින් හැම අවුරුද්දෙම මම හස්බන්ඩ්ගේ මමයි හස්බන්ඩ්ගේ අම්මයි අපි කට්ටියම එකතු වෙලා මේ චාරිත්‍ර කරනවා. කිරි එක හොඳට උතුරන්න නම් කිරි එකට හොඳට ගින්දර තියෙන්න ඕනේ. ඉතින් මේ පාර අපි දර ගත්තේ නැහැ. හනසුයි පොල් කටු දෙකක් විතර වගේ තමයි ගත්තේ. පොල් කටුත් මුලදි දැම්මේ ඇවිලෙන්න විතරයි. මේ පස්සේ හනසු වලින්ම තමයි කිරි එක ඉතිරෙව්වේ. මම කලින් කිව්වා වගේ මේ අවුරුද්ද ඇත්තටම අපේ පවුලට අපි තුන් දෙනාට අපේ පවුලට ගොඩක් විශේෂයි. මොකද අපේ පවුලට තවත් සමාජිකයෙක් තව මාස කීපයකින් එකතු වෙනවා. ඉතින් කොහොමත් මම හැම අවුරුද්දකම මේ විදිහට වීඩියෝ එකක් දානවා. මොකද ඒ හැම දෙයක්ම මගේ ෆේස්බුක් එකට දානවා. මොකද ඒ හැම දෙයක්ම දැන් මගේ ෆෝන් එකේ ඉතින් අපේ ස්ටෝරේජ් පිරෙනවා. ඉතින් ඒ හින්දා අපිට මේ දේවල් අපිට මතකයක් විදිහට තියාගන්න නම් මම හිතනවා හොඳම දේ තමයි අපේ සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරලා තිබ්බහම ඒක අපිට ආයි බලන්න පුළුවන්. මොකද අපිට ෆෝන් එකේ මේ වීඩියෝස් තියෙන්නේ නැහැ. සමහරට ලබන අවුරුද්ද වෙනකොට ඒක ඩිලීට් කරනවා. ඊටත් කලින් ඩිලීට් කරනවා. ඩිලීට් කරන්න වෙනවා.
දැන් නම් කිරියක උතුරන්න ළඟයි. ඉතින් මේ විදිහට ඔයාලගේ ජීවිතත් හැමෝටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ තියෙන්නේ මෙදා සැරේ අපේ ගෙදර කෑම මේසේ. ඉතින් කෑම කන්න නම් තව වෙලා තියෙනවා. මොකද අපිට කිරි උතුරලා පැය 2ක් වගේ කාලයක් තිබ්බ ආහාර අනුභවයට. හැම අවුරුද්දෙම අපි මේ චාරිත්‍ර කරනවා. කෑම කන්න කලින් ආහාර අනුභවයට කලින් අපි පොල් තෙල් පහන පත්තු කරලා අපි 3 දෙනා ඊට පස්සේ තමයි නැකතට අපි කෑම කන්නේ. කලින් කිව්වා වගේ මං හරි ආසයි මේ දේවල් කරන්න. මං ගොඩාක් ආසාවෙන් තමයි මේ දේවල් කරන්නේ. වෙන පාරවල් වලට වඩා මේ පාර මං කලින් කිව්වා මේ අවුරුදු ගොඩක් විශේෂයි. ඉතින් මේ විදිහට තමයි මේ පාර අවුරුද්ද අපි 3 දෙනා එකතු වෙලා සමරුවේ.